සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී නිව්ස්ලා ඉන්න නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ BYD Atto 2 කියන වාහනය ගැන. ඉතින් ගොඩක් අය මග බලාගෙන හිටපු වාහනයක් මේක. ඉතින් මේකේ ෆීචර්ස් මොනවාද? විශේෂයෙන්ම මේකේ මිල කොයි වගේ වෙයිද කියලා අපි බලමු. ඉතින් BYD Atto 2 කියන්නේ Atto 3 එකට වඩා කුඩා ප්‍රමාණයේ SUV crossover එකක් වගේ එන වාහනයක්. මේ ඉදිරිපස සහ පිටුපස පෙනුම බොහොම මැච් වෙන විදිහේ සිම්පල් ඒ වගේම ලස්සන ලුක් එකක් තියෙනවා. ඉදිරිපස LED ලයිට් හම්බෙන්නේ. ඉතින් ලස්සනට බ්ලෙන්ඩ් වෙන විදිහට හදලා දිනවා කියන්න පුළුවන්. අර BYD Atto 3 වගේ fancy look එකක් නැතුව ලස්සන හොඳ look එකක් මේ වාහනේට දීලා දිනවා. ඉතින් පිටිපස පෙනුමත් එමයයි. වාහනේ වම් දකුණු පැත්තටම ලයිට් බාර් එක යනවා. හරියටම Atto 3 එක සහ අනිත් BYD වාහනවල වගේම. ඒ වගේම මේකේ විශේෂත්වය තාම ලස්සන ටේල් ලයිට් ඩිසයින් එකක් තියෙනවා. මේක බොහෝ දුරට ලංකාවේ තියෙන ඔයගොල්ලෝ දැකලා ඇති Mercedes-Benz GLB කියන මාදිලිය. ඒ මාදිලියේ පිටුපස ලයිට්ස් වලට සමානයි. පිටුපස ඩිසයින් එකම GLB එකට ටිකක් සමානයි. ඉතින් ඒ වගේ ආශ්‍රයෙන් හදපු වාහනයක් යනකොට මේ නිසා මේකට හොඳ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ඇතුළත පෙනුමත් ගත්තොත් තාම හොඳ මිනිමලිස්ට් ඒ වගේම හොඳ ප්‍රීමියම් ලුක් එකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් Atto 3 එකේ වගේ අර ෆැන්සි කෑලි නෑ. දැන් Atto 3 එකේ තියෙනනේ අර ඩෝ පොකට් එකේ අර ගිටාර් ගහන්න වගේ එකක් ඊළඟට ඩෝ හැන්ඩල් එකත් ටිකක් අමුතු විදිහට ඒකට හැදලා එයා වෙන්ස් උනොත් එහෙම ඉතින් මේක එහෙම නෑ. 4S එයා වෙන්ස් එහෙම ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඩෝ හැන්ඩල්ස් උනත් සාමාන්‍ය විදිහේ හොඳ ප්‍රීමියම් ලුක් එකකින් හදලා ඇවිල්ලා තියෙනවා. ඩෝ බෝඩ් එකත් එහෙමයි. ඒ වගේම ඩෝ පොකට් එක ගත්තත් සාමාන්‍ය විදිහට බොහොම ලස්සන ප්‍රීමියම් මේ වගේම හොඳ ස්ටෑන්ඩඩ් ලුක් එකක් තියෙන ෆිනිෂ් එකකට ඒගොල්ලෝ හදලා ඇවිල්ලා තියෙනවා. ස්ටියරින් වීල් එකත් වෙනස්. සාමාන්‍ය අර BYD Atto 3 වගේ වාහනවල Atto 1 එකේ වගේ එනවා විදිහේ ස්ටියරින් වීල් එකක් නෙමෙයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බොහොම ලස්සන ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙදී අඟල් 8.8ක ඩ්‍රයිවිං ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. ඒ වගේම අඟල් 12.8ක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකකට ඩිස්ප්ලේ එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. මේක ඉතින් අනිත් මාදිරි වගේම රොටේට් වෙන ස්ක්‍රීන් එකක්. මේකේ ඩ්‍රයිවිං ඩිස්ප්ලේ එක ගැන පොඩි විශේෂත්වයක් තියෙනවා. Atto 3 එකටත් වඩා මේක බොහොම හොඳින් හදලා තියෙනවා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකේ ප්‍රමාණයත් වැඩි අනිත් ඒක ඩෑෂ් බෝඩ් එක ඇතුළට සවි කරලා හදලා තියෙන. එතකොට අර ඉර එළියෙන් වෙන අවහිරය වෙන්නේ නැහැ. මේ විදිහට හැදුවම ඉතින් ඒක හොඳ විදියක්. ඊළඟට අපි ගත්තොත් ඩෑෂ් බෝඩ් එකේ වයර්ලස් චාර්ජර්ස් තියෙනවා. ඒ වගේම කප් හෝල්ඩර්ස් මේ විදිහට ඔප්ෂන් සාමාන්‍ය විදිහට ඔක්කොම ලැබෙනවා. ඇම්බියන්ට් ලයිටින් ලැබෙනවා. ඒ වගේම අපි ගත්තොත් ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එකත් බොහොම හොඳයි කියලා. ප්ලාස්ටික් කඩු ඒ වගේම ලෙදර් සොෆ්ට් ටච් වගේ දේවල් වලින් පුළුවන් තරම් ඒගොල්ලෝ හොඳ විදිහට හදලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේකේ සන්රූෆ් වගේ ඔප්ෂන්ස් යුරෝපයට යන මාදිරිවල තියෙනවා. ලංකාවට එන මාදිරිය බොහෝ දුරට එන එකක් නෑ. මාදිරි කීපයක් තියෙනවා. ලංකාවට එන විදිහ අනුව කොහොම වෙයිද දන්නේ. මේක සමහර රටවල තාම ලොන්ච් කරලා නැහැ. දැන් නේපාලේ වගේ එක මාදිරියක් තමයි තියෙන්නේ. මැලේසියාවෙත් මාදිරි දෙකක් විතර තියෙනවා. ඉන්දුනීසියාවේ මාදිරි කීප දෙකක් ලොන්ච් කරන්න ඉන්නවා කියනවා. තාම ලොන්ච් කරලා නැති නිසා හරියම තොරතුරක් නැහැ. බොහෝ දුරට නේපාලයට එන මාදිරි ලංකාවට එනවා වෙන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් ඊළඟට බූට් ස්පේස් එක ලීටර් 400 විතර බූට් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මැනුවල් රිලීස් එකක් තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රොනිකලි බූට් එක වැහෙන්නේවත් ඇරෙන්නේවත් නැහැ. ඉතින් බොහොම සාමාන්‍ය විදිහට ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් වෙන විදිහට ප්‍රැක්ටිකල් විදිහට හැදලා තියෙනවා මේ වාහනේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි මම මේ දේ පොඩ්ඩක් ගැන කියලා අපි සංසන්දනයට යමුමු. මේකේ විශේෂම දේ BYD Dolphin එක තියෙනවා. Dolphin එකටත් වඩා මිල අඩුව තමයි මේ SUV මාදිරියක් විතර හදන Atto 2 එක ඒගොල්ලෝ මාකට් එකට දාන. ඉතින් මේකේ අපි කතා කරොත් දීඝ පළල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම මුලින්ම කියන්නම් මේ වාහනේත් එක්ක ඉන්න තරගකාරයොත් එක්ක ලංකාවේ මේ වාහනේ විශේෂත්වය කොහොම වෙයිද කියලා සංසන්දනාත්මකවත් අපි බලමු. ඉතින් දැන් බලමු ලංකාවේ හැටියට මේකට ඉන්න තරගකාරයෝ කවුද කියලා. මේකට ඉන්න තරගකාරයෝ කීප දෙනෙක් ඉන්න. එකෙනෙක් තමයි Nissan Magnite එක. ඊළඟට Kia Sonet කියලා ගොඩක් ලංකාවේ දැන් ගන්න වාහනයක්. ඊළඟට අපි ගත්තොත් Toyota Race එක. ඉතින් මේ ආදී වාහන තමයි දැනට අලුතෙන්ම ගන්න තියෙන වාහන හැටියට මේකත් එක තරගෙට තියෙන. බොහෝ Toyota Race එක හා සමාන සයිස් එකක් තමයි මේ වාහනේ තියෙන. ඉතින් අපි බලමු දිග පළල අතින් කොහොමද මේ වාහනේ අනිත් වාහනත් එක්ක වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ Atto 2 වාහනේ දිග තියෙනවා මීටර් 4.3ක්, පළල මීටර් 1.83ක්, උස තියෙනවා මීටර් 1.675ක්. ඒ වගේම වීල් බේස් එක මීටර් 2.6ක් තියෙනවා. ඒත් එක්කම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෙන්ටිමීටර් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක බත්තොත් අපි අනිත් වාහනත් එක්ක අපි ගත්තොත් Toyota Race එකේ පිළිවෙලින් Race එකේ දිග තියෙනවා මීටර් 4ක්, පල්ල තියෙනවා මීටර් 1.71ක්, උස තියෙනවා මීටර් 1.6ක්.
ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෙන්ටිමීටර් 20කට ආසන්නව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් Kia Sonet එකේ දිග තියෙනවා මීටර් 3.99 මීටර් 4කට ආසන්නයි. පළල තියෙනවා මීටර් 1.79 උස තියෙනවා මීටර් 1.6යි 1. ඉතින් මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෙන්ටිමීටර් 20කට ආසන්නයි. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඊළඟ Nissan Magnite එක ගත්තොත් ඒකත් මීටර් 4කට ආසන්න දිගක් තියෙනවා. පළල මීටර් 1.758ක් උස තියෙනවා මීටර් 1.57ක්. ඒ වගේම වීල් බේස් එක තියෙනවා මීටර් 2.5. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෙන්ටිමීටර් 20.5ක්. ඉතින් මේ ඔක්කොගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක එක මට්ටම හා සමානව තියෙනවා. ඉතින් අනිත් ඔප්ෂන් වල සංසන්දනය කරොත් විවිධ වෙනස්කම් තියෙනවා මේ වාහනවල. ඉතින් BYD Atto 2 එක ගත්තොත් ඇතුළත පෙනුම ගොඩක් soft touch සහ leather වලින් හදලා තියෙනවා. රේස් එක ගත්තොත් full plastic. ඊළඟට අපි ගත්තොත් Kia Sonet එකේ හොඳ finish එකක් තියෙනවා. leather සහ soft touch finish එකක් එනවා. Magnite එකේ බොහෝ දුරට plastic සමහර තැන්වල soft touch finish එකක් එනවා. ඉතින් මේ වෙතින screens ගත්තොත් Sonet එකේ හොඳ screens එනවා. BYD Atto 2 එකේ මම කිව්වා screens ටිකක් එනවා. රේස් එකේ ඉන්නේ සාමාන්‍ය driving display එකයි. ඊට අමතරව factory fitted සමහරට එනවා. නැත්තම් බොහෝ දුරට පිටතින් අපිට සවි කරගන්න වෙනවා infotainment system එක. ඊළඟට Magnite එකේ ඊගොල්ලන්ගේ එනවා factory fitted system එකක්. ඒකත් සාමාන්‍ය ආකාරයේ සිස්ටම් එකක් ඩිස්ප්ලේස් දෙකක් එනවා. එකක් ඩ්‍රයිවර්ට අනිත් එක සාමාන්‍ය ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට. ඉතින් ගන්න අය BYD Atto 2 එක ඉලෙක්ට්‍රික්. අනිත් ඒවාට එන්නේ කොටම 1 ලීටර් ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක් තමයි එන්නේ. රේස් එකට ඒ වගේ අනෙකුත් මාදිලි වලට. ඊළඟට අපි ගත්තොත් නිෂ්පාදිත රට. ඉතින් BYD එක බොහෝ දුරට චීන නැත්නම් ඉන්දුනීසියා වගේ රටක තමයි නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එක්කෝ ඉන්දුනීසියාවේ ඇසෙම්බල් වෙනවා. බොහෝ දුරට Kia එකත් ඉන්දියාවේ. Nissan එක Magnite එක කොහොමත් ඉන්දියාවේ නිෂ්පාදනය වෙන්නේ. ඊට අපි ගත්තොත් Toyota රේස් එක ජපානයේ සහ ඉන්දුනීසියාවේ දෙකේම නිෂ්පාදනය වෙනවා. ලංකාවට ඉන්දුනීසියාවේ මොඩල් එකත් බොහෝ දුරට ගෙන්නනවා. ඉතින් මේව තමයි කම්පෙයාර් කරාම මේ වාහන. ඉතින් අපි ගත්තොත් මේවයි වටිනාකම ගැන අපි ඒ රටවල මේ වාහන වටිනාකම ගැන පොඩි සංසන්දනයකුත් කරමු මේ ගමන්ම. ඉන්දුනීසියාවේ Toyota රේස් එක වෙනවා උපරිම ලක්ෂ 57ක් වගේ වෙනවා උපරිම. Kia Sonet එක අපි ගත්තොත් ලක්ෂ 28 ඉඳලා ලක්ෂ 57 දක්වා වගේ වටිනාකමක් තමයි ඉන්දියාවේ යන්නේ. ඊළඟට අපි ගත්තොත් Nissan Magnite එක ලක්ෂ 28 වගේ ඉඳලා ලක්ෂ 45 විතර යනකම් වටිනාකම යනවා. ඉතින් විවිධ මාදිලි තියෙනවා ඒ අනුව තමයි. ඉතින් ඒ අතර වටිනාකමක් වෙනවා. වැඩිම වටිනාකම ලක්ෂ 45ක් විතර වෙනවා Tecna Plus කියන එක. ඉතින් ඔහොම තමයි සංසන්දනය කරාම වෙන විස්තරය. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරමු මේ වාහනේ මිල සම්බන්ධයෙන්. ඉතින් මේ වාහනේ මිල ගත්තාම තාම තහවුරු වෙලා නැහැ. මිල සම්බන්ධව කොහොම වේද කියන එක. අවසාන වශයෙන් අපි කිව්වා මේ විශේෂම දේ තමයි මේක වේ රටවල ඔෆර් කරන්න පිට රටවල ඩොල්ෆින් එකටත් වඩා අඩුයි. ඉතින් ඩොල්ෆින් එකටත් වඩා අඩුයි කියන්නේ තරමදී ලංකාවට එද්දි ලංකාවේ ඩොල්ෆින් එකට වඩා අඩු වෙන්න බෑ. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ මේකේ. මෝට එකත් එක්ක නයිත් කස්ටම් එකෙන් පොඩි අවුලක් දාන්න පුළුවන් කියලා රාවයක් යනවා. මොකද සමහර රටවල් කීපයකට මේගොල්ලෝ අවයක බලය මෝටරේ විදි කීපයකට යවනවා. ඒක ඇත්තටම මෝටර් එක යවලා නැත්නම් අර කියන මොකද සොෆ්ට්වෙයාර් එකකින් ඔය අඩු කරලා යවනවාද කියන එක හරියටම තහවුරු නැහැ. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 95 ලක්ෂ 125ත් අතර වගේ මිලක් අතර දෝලණය වෙයි කියලා මෝටර් එකේ ප්‍රශ්නයක් ආවොත් එහෙම. ඉතින් නැත්නම් ඇත්තටම මේක ඩොල්ෆින් එකට වඩා මිලෙන් අඩුයි. ඒක විශේෂත්වයක්. ඩොල්ෆින් එක ඇත්තටම පිටරටත් ගණන් අමුත් අපි ඩොල්ෆින් එක ගැන වීඩියෝ එකක් කරේ නැහැ. මොකද අපි හිතන විදිහට ඩොල්ෆින් එක value for money කියන අතින් ටිකක් අඩුයි. කියන්නේ ලංකාවේ මේක පිටරටත් ටිකක් මිල වැඩිය තමයි ඒගොල්ලෝ දුන්නේ. හැබැයි Atto 2 එකට වෙනකොට ඒගොල්ලෝ මිල අඩු කරලා ඉදිරිපත් කරලා තියෙන Atto 2 එක. ඉතින් එහෙම තමයි විස්තරය. ඉතින් තාම හොඳ වාහනයක්. 5 දිනකට ගමන් කරන්න පුළුවන්. සාමාන්‍ය පොඩි SUV එකක්. තාම හොඳ තේරීමක් වෙයි ගොඩක් පිළිතුරු. ඉතින් ප්‍රශ්න තියෙන මේක වරාය හිර වෙයිද නැද්ද කියන එක ගැන පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සහ මේක තාමත් දකුණු පැත්තෙන් ධාවනය රටවල ලොන්ච් කළා අඩුයි. මැලේසියා, නේපාල් වල තියෙනවා දැන්. සහ ඉන්දුනීසියා වලට එම එන්න තියෙනවා. තාම ඇවිල්ලා නැහැ හරියටම. ඒත් එක්ක තා පොඩි කාලයක් යයි මේ වාහනේ හරියටම එන්න ඕඩ කරොත්. ඉතින් අර ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒකත් එක්ක තමයි කටයුතු කරගන්න වෙන්නේ. ඉතින් Atto 1 එකට මේ ප්‍රශ්නේ එනවද නැද්ද කියන එක ගැන අපි කියලා තියෙනවා. මේ වීඩියෝ එකට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. කොහමද ඔයගොල්ලන්ගේ මේ වාහනේ ගැන අදහස්? වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින්